Hello guys, කොහොමද? Welcome back my YouTube channel. ඔන්න ඉතින් අද ටික දවසකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා ඕගොල්ලෝ ගාවට. ඉතින් කොහොමද? මගේ යාළුවෝ හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් මම කියවනේ ටික දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න කියලා. ඉතින් ඕගොල්ලෝ දැනටම thumbnail එකෙන්ම දන්නවා ඇති අද මම මොකද්ද ඕගොල්ලන්ට අරන් ආපු වීඩියෝ එක කියලා. ඉතින් අද මම ඕගොල්ලන්ට අරන් ආපු වීඩියෝ එක බලන්න ඔයගොල්ලෝ කැමති නම් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඒ වගේම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මම ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ ඕගොල්ලෝ ගොඩක් දෙනෙක්ට තියෙන ගොඩාක් ලොකු ප්‍රශ්නයක් ගැන. ඉතින් ගොඩාක් දෙනෙක් කියන දෙයක් තමයි අක්කේ මම මොන ක්‍රීම් එක ගෑවත් මට රිසල්ට් නෑ කියන එක. ඉතින් ඒකට හේතු ගොඩාරියක් තියෙනවා. ඉතින් මම හිතුවා ඒවට හේතු ටික අද ඕගොල්ලොන්ට මෙන්න මේ වීඩියෝ එකෙන් අරන් එන්න ඕනි කියලා. එතකොට ඔයාලට පුළුවන් නිවැරදිව ස්කින් කෙයාර් රූටීන් එකක් හදාගන්න. එතකොට නිවැරදිව ස්කින් කෙයාර් රූටීන් පිළිවෙලට ඕගොල්ලොන්ගේ ස්කින් එකට දාගන්න. ඉතින් මේ දේවල් කරගන්න පුළුවන් ඔයා නිවැරදිව හරි අවබෝධයකින් යුතුව ස්කින් කෙයාර් රූටීන් එකක් කරොත්. ඉතින් ගොඩාක් දෙනෙක් දන්නේ නැහැනේ මේ ස්කින් කෙයාර් පිළිවෙලට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි මූණට අපේ ස්කින් එකට යම් කිසි ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම ළමයි ඒකට පිළිවෙලක් තියෙන්න ඕනේ. ඕනම දෙයක පිළිවෙලක් තියෙනවා කියලා අහලා ඇතිනේ. ඉතින් පිළිවෙල ගැන කතා කරොත් ඔයගොල්ලෝ දන්නවා මොන ස්කින් කෙයාර් එක අපේ මූණට අපි ඇප්ලයි කරත් අපි මොන දේ යූස් කරත් අනිවාර්යයෙන්ම ළමයි අපි ඉස්සෙල්ලම අපේ මූණ පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් මේ පිරිසිදු කරගන්නවා කියන එකට අයත් වෙනවා ඔයාගේ මූණ වොෂ් කරන එක හෝ ඔයාගේ බොඩි එක වොෂ් කරන එක. ඉතින් මේකට ඔයාට සේදුම් කාරක වශයෙන් සමහර අය සබන් යූස් කරනවා, සමහර අය ෆේස් වොෂ් යූස් කරනවා, සමහර අය ක්ලෙන්සර් යූස් කරනවා. මෙන්න මේ තුන් ආකාරයටම ඔයාගේ ෆේස් එක හෝ ඔයාගේ බොඩි එක ඔයාට ඉස්සරලම පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයා හොඳ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න ඕනේ. හොඳ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ෆේස් වොෂ් එකක් වුණත් පාවිච්චි කරද්දී ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන්න තමයි ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම යූස් කරන ෆේස් වොෂ් තමයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි ක්ලෙන්සර් එකක්. ක්ලෙන්සර් එකක් පාවිච්චි කරද්දී ළමයි ඔයා අනිවාර්යයෙන්ම හොඳ ක්ලෙන්සර් එකක් ඔයාගේ ස්කින් ටයිප් එකට අදාළව. ඒ කියන්නේ ඔයාගේ ස්කින් එක ඔයිලි නම්, ඔයාගේ ස්කින් එක කම්බිනේෂන් නම්, ඔයාගේ ස්කින් එක නෝමල් නම්, ඩ්‍රයි නම්, සෙන්සිටිව් නම් ඒ අදාළ ස්කින් ටයිප් එකට අනුව ඔයා මේ ක්ලෙන්සර් එක තෝරගන්න ඕනේ. ඉතින් ක්ලෙන්සර් කරද්දිත් ළමයි ගොඩාක් කට්ටිය මගෙන් අහන දෙයක් තමයි අක්කේ ක්ලෙන්සර් එකකිනුයි ෆේස් වොෂ් එකකිනුයි දෙකෙන්ම එකම දේ නේද වෙන්නේ කියලා. ඔව්. ක්ලෙන්සර් එකකිනුයි ෆේස් වොෂ් එකකිනුයි වෙන්නේ අපේ මූණ පිරිසිදු වෙන එක. ඊට අමතරව ළමයි ක්ලෙන්සර් එකකින් අපේ මූණේ තියෙන අර අභ්‍යන්තරයෙන්ම තියෙන කුණු දූවිලි ඔක්කොම අයින් කරලා අපේ මූණ හොඳින් පිරිසිදු කරන්න මෙන්න මේ ක්ලෙන්සර් එකට පුළුවන්. ගොඩාක් කට්ටිය ඩබල් ක්ලෙන්සර් මෙතඩ් එක පාවිච්චි කරනවා. ඩබල් ක්ලෙන්සර් මෙතඩ් එක කියලා කියන්නේ ළමයි ඔයා හිතන්නකෝ මම ඔයාලට උදාහරණයක් වශයෙන් ඕගොල්ලෝ හිතන්න මේ තියෙන්නේ ක්ලෙන්සර් එකක්, මේ තියෙන්නේ ක්ලෙන්සර් එකක්. මේක වර්ග දෙකක්. ඒ කියන්නේ ප්‍රොඩක්ට් දෙකක්. මම ඉස්සරලම මේකෙන් මගේ මූණ හොඳට ක්ලෙන්සර් කරගෙන ඊට පස්සේ මේකෙන් ක්ලෙන්සර් කරනවා. ඉතින් ඕක තමයි ඩබල් ක්ලෙන්සර් මෙතඩ් එක කියන්නේ. ඉතින් මේ ඩබල් ක්ලෙන්සර් මෙතඩ් එකට ඔයාට පුළුවන් මේකෙන්ම දෙපාරක් ක්ලෙන්සර් කරන්න. එතකොට ඔයාට මේකත් ඩබල් ක්ලෙන්සර් මෙතඩ් එක වෙනවා. ඉතින් ඔයාට මං හිතනවා තේරෙන්න ඇති කියලා ෆේස් වොෂ් එකෙන් උනත් ඔයා එකපාරින් වොෂ් කරලා ඒක නතර කරන්න එපා. හොඳට ඔයාගේ මූණ ක්ලෙන්සර් කරන්න, හොඳට ෆේස් වොෂ් එකකින් හොදන්න. ඔයා ගොඩාක් කුණු දූවිලිත් එක්ක ඔයා ගොඩාක් එහෙම ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම ක්ලෙන්සර් එකක් යූස් කරන්න නැතුව ඔයා නෝමල් ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ෆේස් වොෂ් එකකින් ඔයාගේ මූණ හොඳට වොෂ් කරගන්න.
ෆේස් වොෂ් එකකින් ඔයාගේ මූණ හොඳට වොෂ් කරාට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන ඊළඟ එක තමයි ළමයි ඔයාගේ මූණ එක්ස්ෆෝලියේට් කරන එක. ඉතින් මේ එක්ස්ෆෝලියේට් කරනවා කියද්දී ඔයාට පුළුවන් ඔයාගේ මූණට හරියන හොඳ එක්ස්ෆෝලියේට් එකක් පාවිච්චි කරන්න, හොඳ ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න. මේක ඔයාට පුළුවන් ඩේලි කරන එක්ස්ෆෝලියේට් එකක් විදිහට යූස් කරන මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ගන්න. එහෙමත් නැත්නම් මාසෙකට පාරක් එක්ස්ෆෝලියේට් කරන ප්‍රොඩක්ට් එකක් ගන්න. ඒක ඕගොල්ලෝගේ කැමැත්ත මත, ඕගොල්ලෝගේ ටයිම් එක මත මේක වෙනස් වෙනවා. ඉතින් ඔයාට ඩේලි පාවිච්චි කරන්න පුළුවන් හොඳ එක්ස්ෆෝලියේට් ස්ක්‍රබ් වර්ග තියෙනවා. ඕගොල්ලන්ට ඔයාගේ ස්කින් ටයිප් එකට අදාළව ඒක තෝරගන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට අරන් එන වීඩියෝස් වල අනිවාර්යයෙන්ම ඔයාට මේ දේවලුත් පැහැදිලිව කියලා දෙන්නම්. සහ මම කරන ස්කින් කෙයාර් රූටීන්ස් මම ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවා. මම ඉස්සරහටත් අරන් එනවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් දෙවෙනි ස්ටෙප් එක විදිහට ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ ෆේස් එක එක්ස්ෆෝලියේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මැරුණු සම ඉවත් කරන්න පුළුවන්. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ මැරුණු සම ඉවත් කරන්න ඕනේ. නැත්තම් ඔයා මොන ක්‍රීම් එක ගෑවත් ළමයි කිසිම රිසල්ට් එකක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න හොඳ එක්ස්ෆෝලියේට් ස්ක්‍රබ් එකක් හෝ මොනවා හරි එක්ස්ෆෝලියේට් වෙන දෙයක් මොනවා හරිම දෙයක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් එක එක්ස්ෆෝලියේට් කරාට පස්සේ ඔයා හිතන්නකෝ මූණ හොඳට ස්ක්‍රබ් කරා කියලා. ඉතින් මේ ස්ක්‍රබ් එකෙන් පස්සේ ළමයි ඔයාට පුළුවන් හොඳ ටෝනර් එකක් පාවිච්චි කරන්න. ඉතින් ටෝනර් එකකින් වෙන්නේ ඔයාගේ ඕපන් වෙච්ච පෝසස් ඔක්කොම ආපහු ක්ලෝස් වෙන එක. ඉතින් මෙන්න මේ ටෝන එක ඉතාමත් වැදගත්. ඔයාට කැමති ටෝන එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ නොයිකුත් බ්‍රෑන්ඩ් වල ටෝනර්ස් තියෙනවා. ඔයාට හොඳ ටෝන එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි ස්ටෙප් එක විදිහට ඔයාට හොඳ ටෝනර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ළමයි ටෝන එකෙන් පස්සේ ඔයාට පුළුවන් හොඳ පැක් එකක්. එහෙමත් නැත්නම් ෆේස් මාස්ක් එකක් මූණට ඇප්ලයි කරන්න. හොඳ ෂීට් මාස්ක් එකක් එහෙමත් නැත්නම් ෆේස් පැක් එකක් මේ ඕනම දෙයක් ඔයාගේ මූණට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් කට්ටියම් පුරුදුලා ඉන්නවා එක එක ෂීට් මාස්ක් වර්ග ගන්න. ගොඩක් හොඳයි. ෂීට් මාස්ක් එකක් මූණට හොඳ තෙතමනයක් ලබා දෙනවා. ඉතින් ඔයාට මේ පැක් එකකින් හොඳ ඒ කියන්නේ ඔයාගේ මූණේ ලේ ගමනාගමනය ක්‍රමවත් වෙලා ඔයාගේ මූණ පැහැපත් කිරීමේ හැකියාව මේ ෆේස් පැක් එකකට තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ටෝනර් එකෙන් පස්සේ ඊළඟ ස්ටෙප් එක විදිහට ෆේස් පැක් එකක්, ෂීට් මාස්ක් එකක්, ෆීල් ඔෆ් මාස්ක් එකක් මේ ඕනම දෙයක් ඔයාට යූස් කරන්න පුළුවන්. ඔයා යූස් කරන මොනවම හරි සීරම් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන මොනවා හරිම සීරම් එකක් ඊට පස්සේ ඇප්ලයි කරන්න. ගොඩාක් කට්ටිය අහන දෙයක් තමයි ක්‍රීම් එකට ඉස්සරලද සීරම් එක පාවිච්චි කරන්නේ, සීරම් එකට ඉස්සරලද ක්‍රීම් එක පාවිච්චි. ඔය ප්‍රශ්නේ ගොඩාක් අයට තියෙනවා. ළමයි සාමාන්‍ය ක්‍රීම් එකක් මොන්ට ඇප්ලයි කරාට පස්සේ සීරම් එකක් අපිට පාවිච්චි කරා කියලා සීරම් එකෙන් එන නිවැරදි ප්‍රතිඵලය අපිට ලබා ගන්න බැරි වෙනවා. ඒකට හේතුව ක්‍රීම් එක ටිකක් අර ඝනයි වගේනේ. එතකොට අපි සීරම් එක දියර වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. එතකොට සීරම් එක ඉස්සරලා දාලා හොඳට ඩ්‍රයි වුණාට පස්සේ ක්‍රීම් එක ඇප්ලයි කරාම සීරම් එකෙන් ලැබෙන හොඳ ප්‍රතිඵලය අපිට ලබා ගන්න පුළුවන්. සහ ක්‍රීම් එකෙන් ලැබෙන හොඳ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම සීරම් එක පාවිච්චි කරන්න ක්‍රීම් එකට ඉස්සරලා. ඉතින් මේ සීරම් එකෙන් පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ හොඳ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. මොයිස්චරයිසර් එක වෙනුවට ඔයාට පුළුවන් නයිට් ක්‍රීම් එක හෝ ඩේ ක්‍රීම් එක මේකට ඇප්ලයි කරගන්න. මේකට දාගන්න. මොකද මේකේ කාල සීමාව අනුව ඔයා හිතන්න ඔයා මේ ස්කින් කෙයාර් රූටීන් ටික ෆලෝ කරන්නේ උදේ කාලේ නම් ඔයාට පුළුවන් උදේට ගන්න ඩේ ක්‍රීම් එක ගාලා පස්සේ ඔයා එළියට යනවා නම් සන් බ්ලොක් එකක් දාන්න. මේ ටික ඔයා කරන්නේ රැට නම් ඔයාට පුළුවන් හොඳ මොයිස්චරයිසර් එකක් හෝ ඔයාගේ නයිට් ක්‍රීම් එක මේ ස්ටෙප් වලින් පස්සේ කරන්න. ඉතින් මේ ටික නිවැරදිව පිළිවෙලට කරොත් ළමයි ඔයාට පුළුවන් ඔයාට ලස්සන ස්කින් එකක් ලබා ගන්න, හොඳ නිරෝගිමත් පැහැපත් සමක් ලබා ගන්න ඔයාට පුළුවන්. ඉතින් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මොනවා ගෑවත් පාට එන්නේ නැහැ. අපි මොන ක්‍රීම් එක ගෑවත් අපිට රිසල්ට් එන්නේ නැහැ. මේකට ප්‍රධානම හේතුව තමයි ළමයි ඔයා නිවැරදිව ස්කින් කෙයාර් රූටීන් එකක් හදාගෙන නැහැ. සහ ඔයා ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් යූස් කරන්න දන්නේ නැහැ. ඔන්න ඕකයි මම හිතුවේ අනිවාර්යයෙන්ම මේ ටික ඕගොල්ලන්ට පැහැදිලිව කියලා දෙන්න ඕනි කියලා. මොකද ගොඩාක් කට්ටිය දන්නේ නැහැ මෙන්න මේ පිළිවෙල කියන දේ. ඔහේ ගානම් වාලේ ක්‍රීම් ගෑවට ළමයි ඔයාගේ ස්කින් එක සුදු වෙන්නේ නැහැ. තව දෙයක් තමයි බොඩි කෙයාර් රූටීන් එක. ඉතින් බොඩි කෙයාර් රූටීන් එකක් ඔයා ෆලෝ කරනවා නම් මම
පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්. දීර්ඝ විස්තරයක් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකකින් මම අරන් එනවා. ඉතින් බොඩි කෙයාර් රූටින් එකක් පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම හොඳ බොඩි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න. මොකද ඔයා බොඩි එකට ගාන ක්‍රීම් එක උනත් සමහර අයට මේක අල්ලන්න නැති වෙන්න පුළුවන්. මොකද ඔයාගේ මැරුණු සම ඔයාගේ ස්කින් එකේ තියෙන කල්ලමයි මොන ක්‍රීම් එක ගෑවත් ඔයා සුදු වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. නැතුව ක්‍රීම් එකේ වැරද්දක් නෙවෙයි. ඒ වගේම තමයි ඔයා පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක අනිවාර්යයෙන්ම ළමයි ඔයා සති 3ක්වත් එක දිගට කන්ටිනියු කරලා යන්න ඕනේ. ඔයාට ඒකෙන් නිවැරදි රිසල්ට් එක ගන්න. ඔයා හිතන විදිහට ඔයා හිතන්නකෝ බ්ලීචින් ක්‍රීම් එක මගේ මේ දවසෙන් දෙකෙන් සුදු වෙන ප්‍රොඩක්ට් නම් ගන්න එපා. සාමාන්‍ය හොඳ ප්‍රොඩක්ට් එකක් මූණට අල්ලන්න නෝමලි සති 3ක් යනවා මාසයක් යනවා. ඉතින් ඒකෙන් පස්සේ තමයි ඔයාට හොඳ රිසල්ට් එකක් හොඳ ප්‍රොඩක්ට් එකක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම හිතන ඔයාට මම අද අරන් ආපු වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් නේ මොන ක්‍රීම් එක ගෑවත් සුදු වෙන්නේ නැහැ කියලා. ඔයා අනිවාර්යයෙන්ම මේ ස්ටෙප් එක නිවැරදිව කරලා බලන්න. ඔයාට පුළුවන් හොඳ ස්කින් එකක් හොඳ මේ නිරෝගිමත් ස්කින් කලර් එකක් ඔයාට ලබා ගන්න පුළුවන් මේ මම මේ කිව්ව දේවල් නිවැරදිව කරොත්. ඉතින් මම හිතනවා ඔයාට මගේ වීඩියෝ එක අදත් ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එකට අද ඔයා කැමති වුණා නම් ඔයා ආසයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා තාම මගේ වීඩියෝස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් නොකර නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම ළඟ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට ඔයාට මම වීඩියෝ එකක් දාපු ගමන්ම නොටිෆිකේෂන් එකක් එයි. ඉතින් ඔයාට මොනවා හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් මගේ Facebook එකට මැසේජ් එකක් දාන්න. මම පහලින් දාන්න. Instagram එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට දාලා මෙන්න මේ පහලින් දාන WhatsApp නම්බර් එකට මට මැසේජ් එකක් දාන්න. ඔයාලට පුළුවන් මගෙන් මොනවා හරිම ප්‍රශ්නයක් ස්කින් කෙයාර් සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ප්‍රයිවට් මැසේජ් එකක් දාලා අහන්න. ඔයගොල්ලෝ හැමෝටම මම පුළුවන් විදිහට උත්තර දෙනවා. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් මම අදට මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ගොඩක් thank you මෙච්චර වෙලාවක් මාව අහන් හිටියටයි මාව බලන් හිටියටයි. bye